අද 2025 4/11 වෙනිදා මම ගියා බේරුවල වරායට මාළු ටිකක් ගන්න. ඉතින් ගේට්ටුව ගාම ඉන්නවා නෙමෙයි ටිකට් එකක්. අද මොටර් සයිකල් වලට නම් රුපියල් 30ක් වගේ මුදලක් තමයි දෙන්නේ. උඩුම රැයක් කියන්නේ අද උඩුට අපි ඇවිල්ලා අද 11 වෙනිදා බේරුවල වරායට දැන් ආවා. ඉතින් අද උතුම සෙනගක් ඉසියේ මම මෙහෙට ඉස්සල්ලත් බේරුවල වරායට ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙච්චර සෙනගක් මම දැකලා නැහැ. මොකද අවුරුද්ද හන්දා ගොඩක් අය මාළු ගන්න බේරුවල වරායට ඇවිල්ලා. ලොකු හදබදයක් තමයි තියෙන්නේ. මෙතන විවිධ මාළු වර්ග ඉන්නවා. අත්‍තරම මේ මාළු වල නම් දන්නේ නැහැ. නම් අහගන්න විදියකුත් නෑ. මොකද මේ වෙරෙන්දොත් කාර්ය බහුලයි. ඒක නිසා ඔයගොල්ලෝ පේනත් සෑහෙන සෙනඟක් ඇවිල්ලා ඉන්නවා. මේ වෙලාව ඇති උදේ 6:45 විතර. ඉතින් මාල් ටිකක් මිල ටිකක් වැඩි අද. බලයෝ 1100කට ගියා කිලෝ එක. ඒක හොඳම තත්ත්වය තියෙනවා. දොළොස්වෙනිදා පොය නිසා ගොඩක් කට්ටිය අද මාළු ගන්න ඇවිල්ලා. මේක වෙනම අත්දැකීමක්. ඉතින් මෙතන හොඳ මාළුවෙක් තෝරා ගන්නත් අපි දැනගන්නවා. විවිධ එක මට්ටමේ මාළු වර්ග ඉන්නවා. ඉතින් ඒක ක්වොලිටි එක අඳුර ගන්න වෙනවා අපිට. ගිහිල්ලා ඉතින් මුලින්ම දන්න කෙනෙක් එක්ක ගිහිල්ලා තමයි දැනගන්න ඕනේ. පාටවත් කියලා නෑ තාම. අපේ කිව්වගේ ලැබුවා. ඔය කිලෝ 5ක් කිලෝ 5. මේනි බලමු. ඉතින් ගොඩක් වෙලාට අලවිදි වෙන්නේ බලමාරු තමයි. ඉන්නේ තලබත් කැල්ලක් තියෙන තව කැල්ලයි තලබත් කැල්ලක් තියෙන. කිලෝ 3-4ක කෝරියක් ගත්තාම අපි මේ අවුරුද්ද දවස් කීපයක ඉංගලක් නෑද උතන තුරන් වල වලට කන්නේ වෙලාවට ගොඩක් වටිනවා. ඉතින් මෙහෙම මාළු ටිකක් ගෙදරකට ගෙනිහිල්ලා තියාගන්න පුළුවන්කම තියෙනවා. මොකද ගොඩක් වෙලාවට බේරුවල වරායෙන් ගන්නවට වැඩිය දෙගුණයක් ගෙවන්න වෙනවා. අපේ ගෙවල් ගාවට එන මාළු වෙලෙන්දාගෙන් අපි මාළු ගත්තොත්. ඉතින් වරාය පුරාම මෙන්න මේ වගේ තරාදි තියාගෙන මාළු විකුණනවා වෙලෙන්දෝ. බේරුවල වරාය කියන්නේ ලංකාවේ ප්‍රධානතම වරායක්. මම ඊට ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරලා ඇති. වේගෙම මාළු කපන කෙනා ඉන්නේ අමිත් අය ඉන්නේ මේ බේරුවල වරායේ. මේ දකින මාළු ටික නම් එච්චර හොඳ තත්ත්වයේ මාළු නම් නෙමෙයි. නිකන් මේ පරණ මේ තත්ත්වෙන් හොඳ මදි මාළු තමයි ඔය දැක්කේ. මේ මාළු වගේ නම නම් මම දන්නේ නැහැ.
විශාල බෝට් සංඛ්‍යාවක් මේ බේරුවල වරායට එනවා. විවිධ මාළු වර්ග. මේ මාළුවා නම් මම දැක්කේ පළවෙනි වතාවට. මෙතන තියෙන මාළු මොනවද? ඉතින් බලය දිනන, කෙලවලු දිනන, තලපත් තියෙනවා පුතේ. ඒ වගේම තියෙන්නේ. ඔව් බලය 1300යි පුතේ. මේ මාළු ටික නම් අලුත් මාළු ටික. ඒකට මිල අධිකයි. මේ බෝට්ටුවේ මාළු වෙන වෙනම බකට් වලට තෝරලා දානවා. මමත් ඇවිදලා මමත් මාළු කූරියක් ගත්තා. අයියා තව දෙකයි. මුවක් දාන්න. වෙන වෙනම දාන්න. හතරයි 400 වගේ. අයියා තව දෙකයි. මට උඩ 3750 කපු ගලක් ගියා ඒ කූරියට. හතරයි 200යි. හතරයි 200යි. අයියේ අනේ 3750යි මේක. මේක 3750යි. ඔව්. මේ බරේ වුණාට. අපිට මේ දවස් අවුරුද්ද මේ දවස් ටිකට මාළුවා ඇති. 500 දෙන 500 කිලෝ එක 500 කිලෝ 4යි ඈ. තව එක බලයක් ඉන්නේ. කිලෝ එක 500 කිලෝ බල මාළුව තෝර ගන්නකොට අපි බලනවා අලුත් පෙනුමක් තියෙනවද ඒ නැට්ට නැවෙන්නේ නැතුව තියෙනවද කියලා අපි බලනවා. එහෙම තමයි සාමාන්‍ය බල මාළුව හොඳ මාළුවෙක්ද කියලා තෝරගන්න තියෙනවා. මේ මාළුව නම් හොඳම තත්ත්වෙත් නෑ. මේක අර මධ්‍යස්ථ තත්ත්වය කියන්නේ මේක මාළුව හොඳයි. නමුත් හොඳටම හොඳ එකක් නෙමෙයි. නමුත් මධ්‍යස්ථ තත්ත්වය තියෙනවා හොඳ මාළුව. දැන් මම ඉතින් මේ මාළුව කපා ගන්න කෙනෙක් වාරේ යනකම තමයි මේ ඉන්නේ. ඉතින් මෙතන ගොඩාක් ඉන්නවා මාළු කපලා දෙන අය. හැබැයි ඉතින් මේ කට්ටියගේ වටේ සෙනඟ ගොඩක් ඉන්නවා. ඇත්තටම ගොඩක් දෙනෙක් මාළු කපා ගන්න ඉන්නවා. ඒක හොඳ ආදායම් මාර්ගයක් තියෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ සාමාන්‍ය මාළු කෝරියක් කපන්න 150 200ක් අතර මුදලක් ගන්නවා. ඉතින් හොඳ ආදායමක් ඒගොල්ලෝ දවසට හොයනවා. මෙතන වැඩිම මුදලක් හොයන්නේ මම ඔයගලන්ට මුලින්ම වීඩියෝ එකක් ගහලා ඇති. ඒකෙම මාළු කපන අමිත් එක්ක එයා තමයි මේ බේරුවල වරායේ වැඩිම මුදලක් හොයන කෙනා. මොකද ගොඩක් අය එයාව හොයාගෙන යනවා. එයාට කියන මාළු ටික කපා ගන්න. මම අද අමිත් එක්ක ගාවට ගියේ නෑ. හේතුව තමයි මොකද මම දන්නවද එයා ගාවට සෑන් සෙනඟක් ඉන්න නිසා මම සෙනඟ අඩු තැනකින් තමයි මගේ මාළු ටික කපා ගන්න කියලා තෝරගත්තා. දැන් සෙනඟ පොඩ්ඩක් විතර අඩු වෙලා තියෙනවා. අනේක කන්න දීපන් 30ක් අඩු කරලා දාන්න 30ක්. 30ක් අඩු කරලා දාන්න. 1220 කට දාන්න. ලොකු තරඟයක් තියෙන අතර මාළු ටික ගන්න. මොකද සෑහෙන සෙනඟක් ඉන්න නිසා සමහර පාට උතලින් යන්න එන්න පවා අමාරුයි. ඉතින් මාළු ටික කපා ගත්තාම දාගන්න බෑග් එකක් තියෙනත් එපා. ඉතින් මම බෑග් එකක් ගන්න ආවා මෙන්න මෙතනට. රුපියල් 50ක් මේ බෑග් එක. මොකද මේ අවස්ථාවේ හැටියට කරන්න දෙන්නේ ගන්න.
ඉතින් මගෙත් ගිය මල්ලි මේ ඉස්සු ටිකක් ගත්තා. මේ කිලෝ එකම රුපියල් 2100ක් වගේ තමයි වුණේ. අද මාළු ගන්නවා මම ගේට්වල වරාය මිස්ටර් ස්නේහා කියනවා පළවෙනි අවස්ථාව. දැනගෙනද අපි යනවා මේ බූට් එක අපි වීඩියෝ එකක් කරලා බලන්න. කියන දනාපු ආගම මාළු ගත්තා. එහෙනම්